The secret. You know this secret gives you everything you want. ඒක මං අහස බොබ් ප්‍රොක්ටර්. ඊට පස්සේ මතකද අර කුම්පු නාට්‍ය. Terminator. ටර්මිනේටර්. I'll be back. The secret. අනේ පොත කාගේද? කොයි කාලෙද ගත්තේ? ඔක සෑහෙන කාලයක්. මේ secret එක කියන එක තියෙන. ඒ වලදී සෑහෙන කට්ටිය ඔක. ඔව් මේ ට්‍රෙන්ඩ් වුණානේ කාලයක් ක්ලාසික්. මේ පොත ගන්න මේ පොතේ තියෙන කරුණේ නම මොකක්ද හිතන්නේ? ඔව් නෑ ඉතින් ඒක මෙහෙමයි ඉතින්. Law of attraction. ඔව් මෙහෙමයි. දැන් මේ සබ්ජෙක්ට් එක ගැන ලෝකෙ හුඟක් අය කතා කරලා තිබුණාට ඔව්. මේ පොතෙන් තමයි හුඟක් ඒක මේ එළියට ආවේ. ඔව්. හරි. ඒකයි ඉතින් ඒකයි උනේ. ඒකයි සමහර පොත්වල තියෙන හොඳ. ඔව්. මාකටිං වුණානේ. ඔව්. මේ පොතෙන්. ඔව්. secret. මොනවා කරත් ලෝකේ මොනවා කරත් කොච්චර අපි තාක්ෂණය දියුණුනා කිව්වත් ඔව්. විද්‍යාව දියුණුනා කිව්වත් සමහර වෙලාවට ඒ කියන්නේ හොඳ පොතක් එළියට ආවහම ඒක ලෝකෙ හුඟක් අය තාමත් ඒක හෙනයක් ගහුවා ගුණා මේකෙන් පස්සේනේ. හරි. නැත්තම් මේක ගැන ඇපල් නිල්ලෙම කතා කරලා තිබ්බනේ කලින් නේ. අර කවුද? ඉතින් මේක ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. නමුත් මෙයා තමයි විශේෂයෙන් මේක උනේ මෙහෙම පොත ලිව්වටත් වඩා රොන්ඩා බ්‍රයන් නේ. ඔව් පොත ලිව්වටත් වඩා මේකේ මේ මූවි එක ගාවනේ විදියට. secret movie එක නියමයිනේ. සීක්‍රට් මූවි එක. motivational movie එකක්. ඉතින් ඒකෙන් හුඟක් මේක මේ ෆේමස් වුණා. ඔව්. ඉතින් මේක ඇත්තටම කියන කාරණය ගත්තාම ඒ කියන්නේ මිනිස්සු දන්නම දේ නමුත් මිනිසුන්ට අර මයින්ඩ් එක ඕගනයිස් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ගයිඩ්ලයින් එකක් වගේ නේ. ඔව්. දන්නම දේ කියවමුදුනේ. මිනිස්සුන්ට එක එක ප්‍රාර්ථනාවන් තිබුණාට ඒක මිනිස්සු අවස්ථාව වෙනකොට එක එක අවස්ථාව විශේෂයෙන් අමාරු අවස්ථා වෙනකොට ඒක අතාරිනවා. වෙන එකට යනවා. අතාරලා එන හිටන. ඒ වගේනේ. නමුත් මේක කියන්නේ නෙමෙයි. Tamanට අවශ්‍ය ජීවිතයේ අවශ්‍ය හරි දේ මොකක්ද කියන එක හරියට කල්පනා කරගත්තාම ඒක හොඳට ඔළුවට ගන්න පුළුවන් වෙන්න ඕනේ පික්චර් එක විදිහට, බ්ලූ ප්‍රින්ට් එකක් විදිහට. ඔව්. හරි. ඊට පස්සේ ඒකත් එක්ක ඉන්න පුළුවන්කම තියෙනවා. ඔව්. ඒක වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව්. එතකොට තමයි Tamanට ඒකේ සාර්ථකත්වයක් එන්නේ. ඔව්. දැන් ඕනම වෙලාවක තියෙන දේ තමයි අපි ඕනම දෙයක් පටන් ගන්නකොට ප්‍රශ්න ගැටලු එනවනේ. ඔව්. නමුත් හුඟක් අයගේ ජීවිතවල ස්වභාවය තමයි ප්‍රශ්න ගැටලු එනකොට එයාලා හිතන්නේ ඒ ප්‍රශ්නේ හරි ගැටලුව හරි පුද්ගලික විදිහට අරගෙන එයාලා ටක් ගාලා යන පාර මාරු කරලා වෙන පැත්තක් අල්ල ගන්නවා. ඔව්. එහෙම නෙවෙයි. ලයිෆ් එකේ දියුණුවක් සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් Tamanට පුළුවන් වෙන්නට ඕනේ මොන කරදර බාධක ආවත් ඒවට ගැටෙන්නේ නැතුව ඒව හරහා යන්න. ඒතරවද මේ පොත අර මේ secret පොතෙන් කියන්නේ අර බුදුහාමුදුරු චේතනාම්බික්කේ කම්මං වදාම් කිව්වා ඒකද? ඔව් ඇත්තටම මෙහෙම චේතනා කර්ම වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ චේතනාව තමයි. හරිද? චේතනාවම තමයි. හරිද? එතකොට දැන් ඒ කියන්නේ මේ බටහිර ලෝකේ උගාක් ලියවිච්ච පොත් ගත්තාම මෙන්න මේ ඒ කියන්නේ මිනිස්සිත පදනම් කරගෙන මිනිස්සිතේ තියෙන ශක්තිය ගැන ලියවිච්ච උගාක් පොත් තියෙනවා. ඔව්. හරිද? එතකොට ඒ අතර ගත්තාම මේකේ කියන්නේ what you think you become. ඔව්. හරිද? කියන්නේ අපි හිතන දේ තමයි අපේ ජීවිතයේ විදිහට ගොඩ නැගෙන්නේ. ඔව් බුදුහාමුදුරුත් කියලා තියෙනවන්නේ. ඔව්. හරි mind is the forerunner. හරි? මනෝ පුබ්බංගමා ධම්මා. මනෝසෙට්ටා මනෝමය. ඔව් හැම දෙයකම ඉස්සරහින් තියෙන්නේ මනස. ඔව්. හරි? ඒකේ තේරුමක් කරගන්න ඕන එකක් තියෙනවා. දැන් හුඟක් අය හිතනවා හැමදේම මනස කියලා. ඔව්. නමුත් හැමදේම මනස වෙනවට වඩා කියන්නේ හැමදේටම ඉස්සරහින් තියෙන්නේ මනස. තේරුණාද ඒක වෙනස? ඔව් පෙර ඒ කියන්නේ මොකක් හරි දෙයක් වෙන්න ඉස්සර මනස ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ මනස ඉස්සරහින් තියෙන්නේ. එතකොට දැන් අපි කියමුකෝ ඒ උදාහරණයක් විදිහට මට දැන් දැන් උදාහරණයක් දෙයක් කරන්න ඕන නම් ඒක අපි කලින් මනසෙන් දකින්න ඕන කියන එක කියන්නේ. දකින්න ඕන කතාව නෙමෙයි. ඔව්. දැන් අපි කියමුකෝ ප්‍රශ්නයක් වෙනවා කියලා. ඔව්. එතකොට ප්‍රශ්නයක් වෙනකොට අපි සමහරලාට දැන් ප්‍රශ්නේ වුණාට පස්සේ අපි කියනවා ඕවා මනස කියලා එහෙම ගන්න පුළුවන් කියන්නේ. ඔව්. නමුත් ඇත්තට මේක නෙමෙයි. ඒ කියන්නේ ප්‍රශ්නේ වෙන්න ඉස්සෙල්ලා මනසින් තමයි ඒ ප්‍රශ්නේ වෙන පසුබිමට අවශ්‍ය සාධක නිර්මාණය කරලා තියෙන්නේ. ඔව්. තේරුණාද? ඔව්. එතකොට ඒ නිසා නෑ. උදාහරණයක් දෙන්න සරල එකක්. සරල උදාහරණයක් දැන් මෙහෙමයි.
දැන් ඔයා ජිම් එකට යන්න ඕනේ ජිම් එකට ගිහිල්ලා වර්ක්අවුට් කරන්න ඕනේ කියන්නකෝ. ඔව්. දැන් එතකොට වර්ක්අවුට් කරනකොට ඔයා වර්ක්අවුට් කරනකොට දැන් අපි කියමුකෝ කවුරු හරි කියනවා ඔයාට සතියෙන් කරන්න වර්ක්අවුට් කරන්න කල්පනා කරලා කරන්න කියලා කියනවා. ඔව්. හරි. එතකොට දැන් ඔයාට කියන්න පුළුවන් ඒ කියන්නේ මනස තියෙන්න ඕනේ හරියට වර්ක්අවුට් එක කරන්න කියලා. ඔව්. එතකොට ඒ කරන වෙලාවේ මනසේ ස්වභාවය තමයි එතනදී කියන්නේ. ඔව්. නමුත් මනෝපුබ්බංගමා කියන කතාවේ ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. මොකද්ද? මොකක්ද දන්නවද? ඔයා ජිම් එකට යන්න ඉස්සෙල්ලා ඔයාගේ මයින්ඩ් එකෙන් ඔයා හදාගන්නව නේද? ඔයාට මෙහෙම බොඩි එකක් ඕනේ කියලා. ඔව්. එතකොට ඔයා ඒක කරන්න ඉස්සෙල්ලානේ ඒක මනසෙන් හදාගත්තේ. රයිට්. එතකොට ඒකයි මනස මේ හැම දෙයකටම ඉස්සරහින් තියෙන කියන්නේ දැන් අපිට යමක් පේන්නේ වෙනකොටනේ. ඔව්. ඒ වෙන වෙලාවේ නෙමෙයි ඇත්තටම මනස එතන බලපාලා තියෙන්නේ. කලින්ම. ඔව් වෙන වෙලාවේ රිසල්ට් එකනේ අපි දකින්නේ. ඔව්. වෙන්න කලින් මනස තමයි ඒක තමන් වෙතට ගෙනල්ලා තියෙන්නේ. වව්. ඔන්න ඕක අපි දකින්නේ නැහැ. ඕක තමයි ඒකයි මේ කියන්නේ. මේ පොතේ කියන්නේ ඒක තමයි සීක්‍රට් එක නේ. තේරුණාද? ඒකයි ඒක සීක්‍රට් කියන්නේ. රයිට්. තේරුණාද? ඒක සීක්‍රට් කියන්නේ ඇයි කියලා? ඔව්. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ කෙනෙක් සාර්ථක වුණාට පස්සේ එයාට පුළුවන් මේ භෞතික දේ දිහා බලලා මේ සාර්ථකත්වය කැල්කියුලේට් කරන්න. නමුත් ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඒ සාර්ථක වෙන්න ඉස්සෙල්ලා එයා ඒ සාර්ථකත්වයේ ගේන්න හදාගත්ත මයින්ඩ්සෙට් එක. ඔව්. ඔන්න ඕකයි හුඟක් අපි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපිට තේරුමක් නැහැ යමක් වෙන්න ඉස්සෙල්ලා මනස ඒ වෙනුවෙන් හදලා තියාගන්න. ඔව්. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ තමන් සිතන සිතුවිලි හරි පරිස්සමෙන් කල්පනාවෙන් හිතන්න. විශේෂයෙන් ඔය නෙගටිව් සිතුවිලි. හරි? මොකද ඒක සිතීම තුලම ඔල්රෙඩි ඒ කියන්නේ ඒක විසින් අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔව්. හරි? ඒකයි මේ හැම දෙයකටම ඉස්සරහින් තියෙන්නේ මනස. ඔව්. එතකොට යහපත් දෙයකට වුණත් එහෙම තමයි. දැන් ප්‍රශ්නයක ගැටලුවක ඉන්නකොට ඒ කෙනාට පුළුවන් ඒ ප්‍රශ්නේ ගැටලුව වෙලාවේ ඒ ප්‍රශ්නයයි ගැටලුවයි එක්ක ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව එයාට පුළුවන් මනසින් ඊට වඩා යහපත් හොඳ පරිසරයක් ගැන කල්පනා කරන්න. ඔව්. ඔන්න ඔය හැකියාව තමයි හුඟක් අයට නැත්තේ. එතනම දැන් මේ පොතෙන් කියන්නේ ලෞකික ජීවිතේ දේවල් ලබා ගන්න පොතක් නෙමේක. ඔව්. ඒ කියන්නේ මේ ලෝකේ අපි ජීවත් වෙන සප ජීවිතයක් ගත කරන තමයි පොතේ කියලා දෙන්නේ. ඇත්තටම මෙහෙමයි ඔය ලෞකිකත්වයේ කියන එක හුඟක් අය වරදවා තේරුම් ගත්ත කතාවක් තියෙනවා. හරිද? ලෞකික දැන් ඇත්තට මේ කතාවේ කියන එකෙත් මේකේ තියෙන එකෙත් මේකේ මීට සමානව අනිත් කියන කතාවලයි තියෙන එක දෙයක් තමයි හුඟක් අය ඒක එච්චරම හයිලයිට් කරන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් සාර්ථකත්වයේ කියන්නේ තමා වෙතට යමක් ගැනීම නෙමෙයි. එහෙනම් තමා වෙතට යමක් ලබාගෙන ඒකින් ඒ හරහා අනිත් අයට කරන සේවය. ඒක තමයි රියල් සාර්ථකත්වය කියන්නේ. දැන් භෞතික ලෝකෙ ගත්තාම දැන් ඔයා නිකන් හිතන්නකෝ කෙනෙක්ට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතනවා. කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ හිතලා යාට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෙන් ඇත්තටම ඒක එච්චරම සාර්ථක දෙයක් වෙන්නේ නැහැ ඒක. ඒ වගේ ලෝකේ අද වෙනකොට මිනිස්සු ගත්තාම ඕන මිනිස්සෙක්ට ඕන තැනකට ඇචීව් කරන්න පුළුවන්. ඒක එච්චර ගැටලුවක් නෙමෙයි අද. හරි? නමුත් ඒක නෙමෙයි. එයා ඒ ඇචීව් කිරීම තුළ එයා බලාපොරොත්තු වෙන දේ ගත්තාම දැන් මේ වගේ මේ සබ්ජෙක්ට් එකේ කියන්නේ තමන්වම තීරණය තමන් ගැනම හිතලා තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ගැන හිතලා නෙමෙයි ඒ කියන්නේ යහපත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. තමන් යම් තත්යකට ඇවිල්ලා අනිත් අයට එකෙන් වඩා හොඳ සේවයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්න ඕනේ. එතකොට තමයි මේක වඩා හොඳ පැත්තට ගෙනියන්න පුළුවන් සාර්ථක දියුණුවක් වෙන්නේ. තේරුණාද මං කියපේ? තේරුණා. තේරුණාද? ටිකක් විතර. ටිකක් විතර. මෙන්න මේකයි එකෙන් කියන්නේ. සරලව කියන්නේ නැහැ බරපතල කරලා කියන්නේ. ඒක මෙහෙමනේ. දැන් ඒක කියන ක්‍රමයක් තියෙනවා. හරි? දැන් මෙහෙමයි ඔක. දැන් මල්ලේ ඔයා හිතන්න
හරි ඔයාට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාට ඩොක්ටර් කෙනෙක් වුණොත් ඒක ඔයාගේ පුද්ගලික ආසාවක් කියන්නකො. ඔයාට පුළුවන් එතකොට ඔයා හිතනවා මම ඩොක්ටර් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි හොඳ කම්පැනි එක ආයතනයක කෙනෙක් හරි වෙලා හොඳ සල්ලිකාරයෙක් වෙලා මට සපත්තියේ ඉන්න ඕනේ කියලා හිතනවා කියන්නකො. ඒක නරකක් නෑ. හරි? හැබැයි ඊට වඩා වෙනස් මේකේ කියන කතාව. මේකේ කියන්නේ මොකද්ද? දැන් ඔයා ඩොක්ටර් කෙනෙක් වුණොත් ඔයාට හුඟක් අයට බෙහෙත් කරන්න පුළුවන් උදව් කරන්න පුළුවන්. හරි? එතකොට අර පුද්ගලික අරමුණට වඩා ඒක වෙනස් නේද? ඒක ඩොක්ටර් කෙනෙක් වෙන්නේ සමාජයට සේවයක් කරන්න. දැන් ඔයා හොඳ ආයතනයක් හදාගෙන ඔයා බිස්නස් කරන ඔයා සල්ලිකාරයෙක් වෙනවා. එතකොට ඔයා සල්ලිකාරයෙක් වෙන්නේ ඒ සල්ලි හම්බ කරලා ඔයා වියදම් කරගෙන ඔයා සැප විඳින්න නෙවෙයි. දැන් ඔයාට සල්ලි තියෙනවා නම් ඔයා ධනවතෙක් නම් ඔයාට පුළුවන් ඒ හරහා සමාජයට වඩා හොඳ සේවයක් කරන්න සමාජයට වඩා හොඳ පරිසරයක් හදලා දෙන්න පුළුවන්. අන්න ඒකයි මේක කියන්නේ සාර්ථකත්වය කියලා. එතකොට යම් කෙනෙක් ගෝල් එකක් හදා ගන්නවා නම් උගාක් අය කරන වැරද්ද තමයි එයා තමන්ව ටාගට් කරගෙන තමයි ගෝල් එක හදාගන්නේ. නමුත් මේක කියන්නේ ඒක නෙවෙයි. තමන්ව ටාගට් කරගන්නවා වගේම ඒ ටාගට් එකට ආවට පස්සේ අනිත් අයට ඒකෙන් වෙන සේවය මොකක්ද කියන එක තමන් දැනගෙන තියෙනවා. හවුද ටෙම්පල් එක අද පොත බලලාද? නෑ අන්න ඒක තේරෙනව නේද? තේරෙනවා. ඒකයි කියන්නේ. දැන් හවුද ටෙම්පල් එක හදන්න අර මෙඩිටේෂන් එකක් කරන්නනේ. ඉතින් ඒක තමයි. ඒක හැම වෙලේම අපි හිතන්න ඕනේ ඒක අපිට විතරක් යමක් ගන්නවා කියන එක ඒක එච්චර ලොකු බරක් ගැඹුරක් එහෙම ඒක එච්චර සාර්ථක දෙයක් විදිහට හිතන්න බෑ. ඕනමන සාමාන්‍ය මිනිස්සු ඕන කෙනෙක්ට ඒ හැකියාව තියෙනවනේ. නමුත් ඒක නෙමෙයි. අපි තැනකට ඇවිල්ලා ඒ හරහා අනිත් අයට අපි යමක් කරන්නේ කොහොමද? අන්න එහෙම ගෝල් එකක් හදාගන්න. එතකොට දැන් ඔය හුඟක් අයට තියෙන ගෝල් එක දිහා බලපුවාම ඒක හුඟක් පර්සනල් ගෝල්. ඒකයි උතන වෙලා තියෙන්නේ. පර්සනල් ගෝල් එකක් ඇචීව් කරා කියන එක එච්චර සාර්ථකත්වයට අදාළ දෙයක්. නමුත් මේකේ කියන්නේ පර්සනල් ගෝල් එක හදාගන්න ඕනේ අනිත් අයට වඩා හොඳ සේවයක් කරන්න පුළුවන් හැකියාවක් එන තැනකට. අන්න එතකොට තමයි මේක නියම ඒක ගෝල් එකක් විදිහට චැලෙන්ජ් එකක් තියෙනවා. හරි නියම පැහැදිලි. ෆිල්ම් එක බලවනේ සීක්‍රට් අන්තිම ප්‍රශ්නේ. ප්‍රශ්න අනික අන්න. ඒකේ හැමෝම ආසම මේ දේශකයා කවුද? නෑ මෙහෙමයි තියෙන. දැන් ඒක මම ආස බොබ් ප්‍රොක්ටර්. ඔව් දැන් මෙහෙමනේ. දැන් ඒකේ නියම චරිතනේ. ඔව් මෙහෙමයි. ඒක එක එක්කෙනාගේ පර්සනල් චරිත ඒ කියන්නේ එක එක පැති වලින් ආපු අය නේ ඉන්නේ. ඔව්. තේරුණාද? බොබ් ප්‍රොක්ටර් කැනේඩියන්. ඇයි නෑනේ? නෑ යා ඉතින් ඒ සබ්ජෙක්ට් එකේ වෙනින් එකනේ. සබ්ජෙක්ට් එකේ හිටපු කෙනානේ. ඔව්. ඉතින් මෙහෙමයි දැන් එක එක්කෙනාගේ පර්සනල් එක්ස්පීරියන්ස් වෙන පැති වලින් තමයි පෙන්නන්නේ. හරි? ඉතින් එහෙම ගත්තාම හැමෝගෙම ඉතින් පුද්ගලිකව එයාලට වෙනස් වෙච්ච එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් හැමෝම හොඳයි. ඉතින් එහෙම විශේෂ කෙනෙක් කියලා නෑ. ඔව්. ඊට පස්සේ දැන් think and grow rich කියලා පොත. ඒකටත් මුල් එකක් කරලා තියෙනවා. කොයි කාලේද? පහුගිය කාලේ. නෑ මම ඒක දැක්කේ නෑ. ඒ කියන්නේ think and grow rich තමයි අත්‍තරම ලෝකේ 21 වෙනි සීවත මේ ගෙනලා පුපුරවල දැම්මේ. ඔව්. ඒක තමයි. ඒකන පස්සේ වෙලාවක් කතා කරනවා නේද කෙනා. ඒක තමයි ඒ කියන්නේ සුප්‍රීම් පොතනේ. සුප්‍රීම් පොත ඒක ෆවුන්ඩේෂන් එක මේ සබ්ජෙක්ට් එක. නැපොලියන් හිල්. මේක ඉතින් ඇත්තටම මේ පුළුවන් කෙනෙක් අදට ඕන කෙනෙක්ට ඉතින් මේක බලලා කියවලා මේ YouTube එකේ තියෙන ප්‍රී මූවි එක. මම හිතන්නේ සිංහලෙමුත් කරා කවුරු හරි ළඟදී. යම් මට්ටමකට ඒ කියන්නේ ලයිෆ් එක පැත්තකින් සාමාන්‍ය කෙනෙක් විදිහට හොඳට ඒ කියන්නේ දැන් මේකයි වෙලා තියෙන්නේ ඔක මල්ලි. ලයිෆ් එක ගත්තාම අපිට මේ ෆලෝ කරන්න කැරක්ටර් එකක් බලලා හැදෙන්න පුද්ගලයෙක් එහෙම චරිත එහෙම තියෙන්න ඕනේ නේ. චිත්‍රපටි තියෙන්න ඕනේ. රෝල් මොඩල් එක. හරිද? ඔව් දැන් ඒ කියන්නේ දැන් බලන්න රොකී වගේ මූවිස් ගත්තාම සුපිරි නේ. හරිද? ටර්මිනේටර්. ටර්මිනේටර් මූවිස් ගත්තාම ඊට පස්සේ පව් අර පරණ බිග් බොස් බෲස් ලී. බෲස් ලී ජෙට් ලීගේ රොබින් හුඩ් මූවි. දැන් නෑම. හරිද? ගැරි ඩැනියල්ගේ මූවි. දැන් TikTok ඩාන්සර්ලා තමයි ඉන්නේ. ඊට පස්සේ ස්ටීවන් සිගල්ගේ ඒ කාලේ මූවි. දැන් කවුද ඉන්නේ? ඊට පස්සේ මතකද අර කුම්පු නාට්‍ය. ඔව්. ඩේවිඩ් කැරඩියන් කුම්පු නාට්‍ය. හරි. එහෙම ගත්තාම ඊට පස්සේ දැන් ඔය වෑන් ඩෑම්ගේ බ්ලඩ් ස්පෝට් සීරීස් එකක්. yes 1 2 3. හරි. ඉතින් එහෙම තිබ්බා. ඊට පස්සේ ගත්තාම ජේම්ස් බොන්ඩ් පරණ මූවීස්. ඔව්. එහෙම ගත්තාම මේ මූවි ඉන්ඩස්ට්‍රි එක ඇත්තටම හොලිවුඩ් ලෝකේ පුරාම ගියේ මේක උඹා මිනිසුන්ගේ කැරක්ටර්ස් වෙනස් කරලා ලයිෆ් එක. ඔව්. හරි.
දැන් ඔය Star Trek movies එහෙම ඔව්. සම්පූර්ණ ඒ කියන්නේ සයන්ස් ටෙක්නොලොජි පැත්තට අලුත්ම පාරක් හදලා දුන්නානේ. ඔව්. දැන් අදටත් සමහර වෙලාවට දැන් ඔය iPad, phone ඔව්. ඒවා මේ වගේ අර නිකන් ඒ කියන්නේ මේ පොඩි මොඩල් එකක් අර movies වල තිබ්බා. අනිවාර්යයෙන්ම. ඔව් නේ? ගොඩක් ආ, සිම්සන් කාටුන් එක පවා. ඔව්. ඉතින් ඒක හින්දා එහෙම ගත්තාම මේ කලාව ඒ කියන්නේ movies ඊට පස්සේ සින්දු ගත්තා. හරි ඔය 70 70 80 වෙනකම් වගේ සින්දු ඔව් 80 90 හොඳයි 90 හොඳයි. ඔව් 90. ඉතින් දැන් sorry. එහෙම ගත්තා. ඇයි ඔක්කොම වෙනස් වෙලා යන්නේ? ඔව් ඒක තමයි. කලාව මේ වගේ දේවල් වලින් මේ චරිත හදාගන්න පුළුවන් හැකියාව තිබ්බා. ඔව්. හරිද? ඊට පස්සේ දැන් ඔය Wild West movies එහෙම ගත්තාම ඒක ඉතින් වෙනම subject වෙනම එකක්. කල්චර් එකක්. වෙනම කල්චර් එකක්. එහෙම තිබ්බ ඇත්තට movies. එහෙම බලලා මිනිස්සුන්ට අයිඩියා එකක් දුන්නා ලයිෆ් එක ගැන. හරි ඒක ලයිෆ් ලෙසන් එකක් වගේ. දැන් අද වෙලා තියෙන්නේ මිනිස්සුන්ට එහෙම රෝල් මොඩල් එකක් නැහැ. කවුද TikTok ඩාන්සර්ලා තමයි ඉන්නේ දැන් ඔක්කොමලා. හරි මිනිස්සුන්ට හැදිලා එහෙම ඒ කියන්නේ දිග කාලයක් අල්ලගෙන යන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන් චරිතයක් හදාගන්න බලලා හැදෙන්න දෙයක් නැහැ. ඉතින් මං දන්නේ ඇත්තටම මේ වගේ පොත්වල තාම තියෙනවා මෙන්ටලි තමන්ගේ කොහොමද බ්ලූප්‍රින්ට් එක හදාගන්නේ වෙනස් කරගන්නේ ගයිඩ්ලයින්ස් හදාගන්නේ කොහොමද තමන්ට කියලා තමන්ට ඕන දේ වෙනුවෙන් භෞතික ලෝකේ වගේම ඒක ඇත්තටම මේක අධ්‍යාත්මික පාඩමක්. මේ භෞතික ලෝකේ කියලා අපි කිව්වට මේක මනසත් එක්ක වැඩ කරනවා කියන එක තනිකර අධ්‍යාත්මික ගේම් එකක් තියෙන්නේ මේකේ. ඔව්. හරි ස්පිරිචුවල් ගේම් එකක් ඇත්තටම. ඉතින් එහෙම ගත්තාම මම හිතන්නේ මේ වගේ පොතක් තුල තියෙනවා අන්නේ ඒ ස්ට්‍රක්චර් එක හදාගෙන ෆලෝ කරන්න පුළුවන් ගයිඩ්ලයින් එකක් අරන් දීලා තියෙනවා. ඉතින් පුළුවන් කෙනෙක් අරන් කියවන්න. හරි ආමරේන. හරි. බුස්සරණයි.